බඩේ මේදය හෙවත් උදරීය මේදය ඇබ්ඩොමිනල් ෆැට් යනු මිනිස් සිරුරේ සෞඛ්‍යයට වඩාත්ම තීරණාත්මක බලපෑමක් ඉල්ල කරන මේද තට්ටුවයි විද්‍යාත්මකව මේ ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලබයි. එනම් සමට යටින් පවතින සබ්කියුටේනියස් මේදය සබ්කියුටේනියස් ෆැට් සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා ඇති විසරල් මේදය විසරල් ෆැට් වශයෙනි. මින් වඩාත් භයානක වන්නේ විසරල් මේදයයි. එය හුදෙක් අක්‍රීයව පවතින ශක්ති ගබනාවක් නොව සක්‍රීය අන්තර්සර්ග ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරමින් ශරීරයේ රසායනික ක්‍රියාවලියට බලපෑම් කරයි. මෙම මේද සෛල මගින් සයිටොකයින් වැනි ප්‍රදාහක ද්‍රව්‍ය නිකුත් කරන අතර එමගින් ශරීරය තුළ නිදන්ගත ප්‍රදාහයක් ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන් ඇති කරයි. මේ පසුකාලීනව ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති කිරීමට මඟ පාදන අතර එමගින් දෙවන වර්ගයේ දියවැඩියාව අධික රුධිර පීඩනය සහ අක්මාවේ මේද තෙන්පත්වීම ෆැටි ලිවර් වැනි බරපතල රෝගී තත්ත්වයන් ඇති කරයි. බඩේ මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය තේරුම් ගැනීමට නම් ශරීරයේ ශක්තිය ගබඩා කරන ආකාරය සහ එම ශක්තිය නැවත ලබා ගන්නා හෝමෝන ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබිය යුතුයි. මිනිස් සිරුර ශක්තිය ගබඩා කරන්නේ ග්ලයිකෝජන් සහ ට්‍රයිග්ලිසරයිඩ් ලෙසයි. අප ගන්නා අතිරික්ත කැලරි ප්‍රමාණය මේදය ලෙස ගබඩා වන අතර එය නැවත දහනය කිරීමට නම් ශරීරයේ ලයිපොලයිසිස් නම් ක්‍රියාවලියට අවතීර්ණ විය යුතුයි. පෝෂණ විද්‍යාවට අනුව බඩ අඩු කර ගැනීමේ මූලික පදනම වන්නේ ඉන්සියුලින් කළමනාකරණයයි. ඉන්සියුලින් යනු අග්න්‍යාශයෙන් ශ්‍රාව්‍ය වන ප්‍රධාන හෝමෝනය වන අතර එහි ප්‍රධාන කාර්ය වන්නේ රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල තුළට ඇතුළු කර ශක්තිය නිපදවීමයි. කෙසේ වෙතත් ඉන්සියුලින් යනු ඇනබොලික් හෝමෝනයකි. එනම් මෙය මේදය ගබඩා කිරීම ප්‍රවර්ධනය කරන අතර මේදය දහනය කිරීම වළක්වයි. ඔබ අධික ලෙස සීනි, පැණිබීම, සුදු පිටිවලින් තැනූ ආහාර සහ අනිකුත් පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්නා විට රුධිරයේ සීනි මට්ටම ක්ෂණිකව ඉහළයයි. එවිට ශරීරයේ අධික ලෙස ඉන්සියුලින් නිපදවන අතර රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළින් පවතින තාක්කල් ඔබේ ශරීරය කිසිම විටක ගබඩා කර ඇති මේදය දහනය කරන්නේ නැත. මෙහිදී ඉන්සියුලින් සෙන්සිටිවිටි හෙවත් ඉන්සියුලින් සංවේදීතාව ඉහළ නැන්වීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම ආහාර වේලෙන් සීනි සහ අධික පිෂ්ඨය ඉවත් කළ යුතුයි. මීට අමතරව ප්‍රෝටීන් භාවිතය ඉහළ නැන්වීම මගින් බඩ අඩු කර ගැනීමට ලැබෙන සහාය අතිමහත්ය. ප්‍රෝටීන් ජීර්ණය කිරීමට ශරීරය වැඩි ශක්තියක් වැය කරන අතර thermic effect of food එය බඩගිනි හෝමෝනයක් වන ග්‍රිලින් මට්ටම අඩු කර බඩ පිරී ඇති බව දැනෙන PYY වැනි හෝමෝන මට්ටම ඉහළ නංවයි. ද්‍රාව්‍ය තන්තු බහුල ආහාර එනම් කොළ එළවලු, පළතුරු සහ ධාන්‍ය වර්ග දිනපතා ලබා ගැනීමෙන් ආහාර මාර්ගය තුල ජෙල් එකක් වැනි ස්තරයක් සේදෙනවා. එමගින් ආහාර වේලෙන් පසු රුධිරයට සීනි උරා ගැනීම පාලනය කර ඉන්සියුලින් ඉහළ යාම වළක්වයි. ව්‍යායාම භෞත විද්‍යාව දෙස බලන විට බඩ අඩු කර ගැනීම සඳහා වඩාත් සාර්ථක වන්නේ මුළු සිරුරම සම්බන්ධ කරගන්නා ව්‍යායාම රටාවන්ය. බොහෝ දෙනෙක් කරන වැරද්දක් වන්නේ බඩේ මාංශපේශීන් සඳහා පමණක් ව්‍යායාම කිරීම. මෙය මාංශපේශීන් ශක්තිමත් කළද ඒ මත ඇති මේද තට්ටුව ඉවත් කිරීමට සමත් වන්නේ නැත. මේදය දහනය වීමට නම් නෙගටිව් එනර්ජි බැලන්ස් එකක් නිර්මාණය විය යුතුයි. අධික තීව්‍රතා විරාම පුහුණුව HIIT මෙහිදී සුවිශේෂී වන්නේ එය ව්‍යායාමෙන් පසුවත් පවා පය 24ක් දක්වා පරිමිත වේගය ඉහළ මට්ටමක පවත්වා ගන්නා බැවිනි. EPOC බලපෑම. මීට සමාගාමීව ශක්ති පුහුණුව හෙවත් බර එසීම අත්‍යවශ්‍යයි. ශරීරයේ මාංශපේශීන් ප්‍රමාණය වැඩිවන තරමට ඔබේ මූලික පරිමිත වේගය BMR ඉහළ යනවා. එනම් ඔබ වාඩි සිටින විට පවා මාංශපේශීන් වැඩි පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. එමෙන්ම හෘද වාහික ව්‍යායාම හෙවත් කාඩියෝ යනු ඇවිදීම, දිවීම නැව පිහිනීම මගින් දිනකට වැය කරන ශක්ති ප්‍රමාණය වැඩි කරගත හැකි. දිනකට පියවර 10000කට වඩා ඇවිදීම වැනි සරල ක්‍රියාකාරකම් පවා බඩේ මේදය අඩු කර ගැනීමට දීර්ඝකාලීනව බලපාන බැවින් එය ශරීරයේ ලිපිඩ පරිමිත ක්‍රියාවලිය සක්‍රියව තබයි. හෝමෝන සමබලතාවය ගැන කතා කරන විට නින්ද සහ මානසික ආත්‍රය බඩේ මේදයට සෘජුවම සම්බන්ධයි. නින්ද මැදි වූ විට හෝ මානසික පීඩනය අධික වූ විට ශරීරය කෝටිසෝල් නම් ආත්‍ර හෝමෝනය නිපදවයි.
කෝටිසෝල් යනු ග්ලූකොනියෝජෙනසිස් බුක්තේජනය කරන හෝමෝනයක් වන අතර එය රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහළ නංවා එම ශක්තිය බඩේ මේද ලෙස ගබඩා කිරීමට අණදෙනවා. නිින්ද නොමැතිවීම නිසා ඔබේ මොළයේ ඇති තීරණ ගැනීමේ මධ්‍යස්ථාන අඩපණ වෙනවා. එය ඔබව අධික කැලරි සහිත ක්ෂණික ආහාර කෙරෙහි පොළඹවෙනවා. සාර්ථකව බඩ අඩු කර ගැනීමට නම් රාත්‍රී කාලයේදී පැය 7-8ක් වන බාධාවක් නැති නිින්දක් ලැබිය යුතුයි. තවද ජලය පානය කිරීමේ විද්‍යාවද මෙහිදී වැදගත් වේ. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් වෙනවා. එමෙන්ම පරිමිත ක්‍රියාවලිය ප්‍රශෂ්ඨ මට්ටමක පවතිනවා. ජලය පානය කිරීමේදී ඒ ශරීරයේ තාප උත්පාදන ක්‍රියාවලිය මදක් වැඩි කරන බව පර්යේෂණ වලින් සනාථ වී තිබෙනවා. වරින් වර निराහාරව සිටීම හෙවත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං යනු බඩේ මේදේ අඩු කර ගැනීමේ ලෝ පිළිගත් සාර්ථකම සහ විද්‍යාත්මකම ක්‍රමයයි. මෙහිදී සිදුවන්නේ දවසේ පැය 24න් නිශ්චිත කාලයක් කිසිම කැලරි සහිත ආහාරයක් නොගෙන සිටීම. මෙම පැය 16 තුල ශරීරයේ ඉන්සියුලින් මට්ටම ශූන්‍යයට ආසන්න වේ. රුධිරේ සීනි නොමැති වී විට සහ ඉන්සියුලින් මට්ටම පහළ වැටෙන විට ශරීරය එය දෙවන ශක්ති ප්‍රභවය වන ගබඩා කර ඇති මේදය දහනය කිරීම ආරම්භ කරනවා. මෙම ක්‍රියාවලිය මෙටබොලික් ස්විචිං ලෙස හඳුන්වනවා. තවද निराහාරව සිටින කාලය තුල වර්ධන හෝමෝනය ඉහළ යන අතර එය මේදය දහනය කිරීමට සහ මාංශ පේශීන් ආරක්ෂා කිරීමට උපකාර වේ. ඇපල් සයිඩර් විනිකාරී කොළතේ සහ කළු කෝපි වැනි දේ සීනි රහිතව භාවිත කිරීමෙන්ද මෙම ක්‍රියාවලිය වේගවත් කරගත හැකි. විශේෂයෙන්ම කොළතේ වල ඇති EGCG නම් ප්‍රතිඔක්සිකාරකය මේදේ ඔක්සිකරණය කිරීමේ වේගය වැඩි කරනවා. බඩ අඩු කර ගැනීමේදී අප වළක්වා ගැනීමට වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ට්‍රාන්ස් මේදේ අඩංගු කෑම, එනම් ගැඹුරු තෙලේ බැදු ආහාර සහ පැකට් කළ කෑම වර්ජනය කළ යුතුයි. මේවා බඩේ ප්‍රදාහය වැඩි කරන අතර මේද තැන්පත් වීම වේගවත් කරනවා. මත්පැන් භාවිතයද බඩ පැන නැගීමට සෘජු හේතුවක් වන්නේ මත්පැන් වල ඇති කැලරි ප්‍රමාණයට අමතරව අක්මාව මත්පැන් බිඳ දැබීමට ප්‍රමුඛතාවය දීම නිසා එම කාලය තුල මේදය දහනය කිරීම සම්පූර්ණයෙන්ම නවතින බැවිනි. බඩ අඩු කර ගැනීමේ ගමන මානසිකව ජයගත යුත්තක්ය. එය සතියකින් දෙකකින් කල නොහැකි. ශරීරයේ මේද සෛල හැකිරීමට සහ හෝමෝන මට්ටම නැවත සැකසීමට අවම මාස 3කවත් කැපවීමක් අවශ්‍ය වේ. වරමැනීමේ යන්ත්‍රය පෙන්වන්නේ අංකයට වඩා ඔබේ උදර වට ප්‍රමාණය මැනීම මගින් නිවැරදි ප්‍රගතිය තේරුම් ගත හැකි. පිරිමියෙකුගේ උදර වට ප්‍රමාණය අංගල් 40ට වඩා අඩු විය යුතුයි. එහෙමු කාන්තාවකට එය අංගල් 35ට වඩා අඩු විය යුතුයි. මෙම මට්ටමට වඩා වැඩිවීම සෞඛ්‍ය අවදානමක් ලෙස සැලකෙනවා. සාරාංශයක් ලෙස බඩ අඩු කර ගැනීමේ විද්‍යාත්මක මග යනු සංකීර්ණ ලෙසත් පැහැදිලි ක්‍රියාවලියක්. මුලින්ම ආහාරයෙන් සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් ඉවත් කර ඉන්සියුලින් පාලනය කරන්න. ප්‍රෝටීන් සහ තන්තු භාවිතය වැඩි කරන්න. වරින් වර निराහාරව සිටින්න. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං අත්හදා බලන්න. සතියකට අවම දින 4-5ක්වත් මුළු සිරුරම වෙහෙසවන ව්‍යායාමවල නිරත වෙන්න. ආත්‍රය අඩු කර ගැනීමෙන් හොඳ නිින්දක් ලබා ගන්න. මේ සියල්ල එකතු වීමෙන් ඔබේ ශරීරයේ ස්වභාවිකවම බඩේ තැන්පත් වී ඇති මේදය ශක්තිය සඳහා භාවිත කරන්න පටන් ගනී. එය හුදෙක් බර අඩු කිරීමක් නොව සෛලීය මට්ටමින් ඔබේ සිරුර යාවත්කාලීන කිරීමක්ය. ඔබ අද ගන්නා මෙම තීරණය අනාගතයේදී ඔබට වැළඳිය හැකි මාරණාතික රෝග රාශියකින් ඔබව ආරක්ෂා කරනු ඇති.